කොහෙද ගියා? මගේ උපංගම මින්ටද මේ නුවරින් දැන් අපේ අයියා කෙනෙක් කිරියව හිටියා. කවුද? සම්පත් මම දන්නේ මං ඇවිල්ලා අවුරුදු දැන් 4යි. නිලන්ති කියලා තව තීතෙන්. ගොඩක් කල් නේ. පර්මසෙදලා දෙන්නේ තමයි ඉන්නේ වසන්සයි මේ බණ්ඩාරසේ නුවරේ. පෙතර ඒක දැන් ඔයගොල්ලෝ කන්න බොන්නේ බඩුව. ගියාගෙන මම බඩු ඔක්කොම අරන් යන්නේ පල්ලෙහාට ඉන්න යද්දි. කරගහගෙන යනවා. කරගන්න. මම ජීවිතේට මම සෙන්ට්‍රල් එක වැඩ කරේ. දැන් මේ දකිට අපි මේ සෙන්ට්‍රල් එකම ඉස්සලාම අපමණට වැඩ කරේ. නේද? ඒ ලෙවල් කරේ. ඊට පස්සේ මට මැදින් පළාතට එන්න ඕනේ වෙලා තිබ්බා. මධ්‍යම පළාතින අපිත් එක ග්‍රැජුවේට්ලා කැම්පස් එකට ඌ ඒ වැඩ කරනවා. උන්ට එන්න දෙන්නෙත් නෑ මෙහෙ. දැන් අවුරුදු 4 විතර දුන්නා ට්‍රාන්ස්ෆර් මෙහාට. මධ්‍යම පළාත කට්ටියට. ඊට පස්සේ මට මෙහාට දැන් අවුරුදු 6 වුණාට පස්සේ මට මෙහාට එකපාර ගන්න ඕනලා තිබ්බා. අපේ පැත්තේ මෙච්චර දුෂ්කර නෑ මොන. ඊට පස්සේ එක ඉස්කෝලයක් තියෙනවා කැමති නැහැ යන්න පුළුවන්. මං ඉතින් අවුලක් නෑ ඕන එකක් අපිට රෙඩි නේ. ඉතින් අය මොනවා මේ වගේ දැකලවත් නෑ. මේවා ඉස්කෝලේ මං ජීවිතේවත් දැකලා නෑ. ඊට පස්සේ මේ දාන්න කියලා කිව්වා. කොහෙවත්ද කියලා ඇහුවේ. ඒ කියන්නේ මේ මෙතන කටුකයි කියලා දන්නේ නැහැ. දන්නේ නැහැ. ඉතින් මේ වගේ ඉස්කෝලේ කොහෙද තියෙනව පලංකාවේ. මෙච්චරම ඇයි මේ කියන්නේ. දැන් අනුරාධපුරේ වින්තල කියද්දි දුෂ්කර තමයි. මේම ජීවිතේට දුෂ්කරයක් නෑ. අර දෙනවා. අපි ජීවිතේ දුක් විඳලා නෑ. දාලා හිතලා අරක දැම්මා. මට එතනින් කිව්වා මේ දැන් වාඩි ස්විප් එකක් ඔක ඇද මිනිස්ට් එකට ගියානේ. ඕලිම මේ ටීචර්ස්ලා ඇවිල්ලා. එහෙවුන් මෙහාට එන්න මේ එන්න පළාත් ඇතුලේ කට්ටියවත් ගන්න නැහැ. ඊට පස්සේ මම ගියා මිනිස්ට් එකට ගියා ඩිපාර්ට්මන්ට් එකට ගියා යන්න තියෙන හැම තැනටම ගියා. ඊට පස්සේ තුන් හතර පාර ගියාට පස්සේ උන්ටත් ඕක බෝරි ඉන්නේ. ඊට පස්සේ මට කිව්වා එකම එක ඉස්කෝලයක් තියෙනවා යනවා නම් කැමතිද කියලා. මං කිසිම දෙයක්ම මම දාන්න කියලා. බස් එකේ ගිහලා වහින්න පුළුවන් නේ. ලැජ්ජායිනේ මේ වගේ. මං එක YouTube එකක් බලලා දෙන මේ ගලමුදුන එක මං එනකන් දන්නේ නැහැ මෙහෙට එන්නේ කියලා. ඊට පස්සේ ෆන්ඩුල කෙලිටියා මේ නුවර සර් කෙනෙක් අපේ කවුද මේ නාවල පිටියේ. සර් තමයි මාව කන්ටැක්ට් කරලා කොහොම හරි මං සර්ගේ නම්බර් එක ගහන එතන කලාපේ කතා කරලා සර්ගේ කන්ටැක්ට් කරගත්ත පස්සේ මං ඉන්නේ සර් අවුලක් නැහැ. පොරත් බබා වගේ කතා කරනවා ඉතින්. බබාම තමයි හරි. වතුරත් ඇල්ලතුරත් නිවලා බොන්නේ වගේ තමයි කතා කරන්නේ. ආදරේ වගේ දින්ද මම අඳුරන්නේත් නැහැ. ඔව් අඳුරන්නේත් නැහැ. ඊට පස්සේ මං පොරත් උඹ අවුලන්නේ කතා කරද්දි. සර් ඇත්තටම මෙහෙම අවුලක් නැහැ හොඳයි. ඊට පොර මාව රවට්ටලා ගෙනාවා. එද්දි රෑ 10 පහ වුණා. මම කඳුළු වැක්කරන උඩින් අර පැත්තෙන් ආවේ. අර මේ උගන් ආය ඉස්කෝලේත් නැගින තියෙන කන්දරනේ. නැගලා ඉස්කෝලේට අවසාන මොහොතේත් නැගින තියෙන කන්ද. උඩ තියෙන්නේ. මේ කඳුළු මගේ වැක්කෙන අර දැන් තරහේ කතා කරද්දි මාත් එක්ක. දැන් ඔයා කියනවානේ දැන් එකෙක් අහනවා මම එකක්වත් උත්තර දෙන්නේ නැහැ. මගේ කඳුළු බේරෙනවා. ඒ කියන්නේ ඒ තරම් මේ කටුකයි. මේ පාර දැන් හොඳයි එන්න පුළුවන් ඉස්සර. දැන් අවුරුදු 4 ඉස්සර මීටත් වැඩි දුෂ්කරයි. අර පැත්තේ එන්න ගල් තල ඔහොම තියෙන. මේ පැත්තේ ඇවිල්ලත් ඇති. ඉතින් ජීවිතේට මම හිතුවා දැන් අර ඇඟට පතර හොඳයිනේ දැන්. කොලස්ට්‍රෝල් ඇවිල්ලා තියෙන්නේ. බැස්සාම උතන ගානක් නැහැ. වැඩි මිනිස්සු අඳුරන්නෙත් නැහැ. උතන බයික් එකක් නැහැ ගියා. හැබැයි මේමයි අපිට අර සමාජයත්තේ නැති වෙනවා. ඉතින් අපි ඉස්කෝලේ වැඩ කරන්නේ මෙතනට ඇවිල්ලා ළමයි 20 ගියද්දි අපි ඉගෙන ගත්ත වටනා දේවල් නේ. ළමයිට ඉංග්‍රීසි කතා කරන්න වෙන්නේ ඉගෙනවද? මම පෙප් එක දැන් පාස් කරලා යන්න තමයි මම try කරේ. මම පාස් කරලා යනවා. ඒක මම කියලා තියෙන්නේ මගේ 10 11 දා ඉන්නවා. අනිවාර්යයෙන් සෙට් එකේ පාස් කරලා තමයි ඔතනින් බහින්නේ කියලා. මේක කවුරුත් ඉංග්‍රීසි පාස් වෙලා නැහැ. මම ඉංග්‍රීසි ස්පෙෂල් ඩිග්‍රී ඉංග්‍රීසි ඩිප්ලෝමා ස්පෙෂල් ඩිග්‍රී මට තියෙනවා. ඒ ලෙවල් මම කරේ ඉංග්‍රීසි. ඕක ගේමක් නෑ. නමුත් මේ ළමයිට ABC එකත් අහුවෙලා තිබ්බේ. දැන් මම ලස්සන පාස් එක කරා නෑ. පාස් වෙන මට්ටමට අනන් තියෙන්නේ. මට දැන් ඒ ටික ආයෙ දාලා ගියොත් අපරාධයක් නේ. මාත් මෙතන පුංචි වාර්තාවක් කර තියෙන වාර්තාවක් කියන්නේ මට අරන් යන්න නෙවෙයි. මේ මේකෙක් ඇවිල්ලා පාස් කරා හරි කියලා මම අවුරුදු 4යි කියන්නේ ඕ ලෙවල් හැම අවුරුද්දෙම නෑනේ. ඕ ලෙවල් එන්න හැම අවුරුද්දෙම. ඒකට අර ළමයි අතරින් පතරින් ඉන්නේ. 9 ඉන්නේ 8 ඉන්නේ ඕම එන්නේ. ඒකට ඔන්න දැක්කේ එනවා. මෙතන එක මං මේ කන්දක් තියෙන්නේ. ඒක නැග්ගට පස්සේ යන්න පුළුවන් ඈ. ඒක පල්ලෙහාට බැස්සට පස්සේ පාර හොඳයි. හරි. මේ මෙයා එහෙ ඩියුටි ෆ්‍රී ඉඳලා එන්නේ මේ. ඩියුටි ෆ්‍රී එකෙන් බඩු අරගෙන. මොකක්ද මේකේ? මේ නැගී ඩියුටි ෆ්‍රී නේ. හරි යන්නේ ගියා අපි යන්න. එලා ආයෙත් කවද්ද උඩ? එන්නේ අනිද්දා. ඉන්න නෙමෙයි ආය එනවා. සිල්දා හවස එනවා නැත්තම් සන්දා උදේ එනවා. බයික් එකෙන් මෙන්න බෑ නේ. බයික් එක ගියා බයික් එක දැන් සර්විස් කරන්න ගාන කොහමද? බයික් එක ගියොත් එහෙම ආපහු සතියේ සර්විස් කරන්න එපායිද?